කළු පාටයි ඒ වගේම ගෑම් සතෙක් අපිට ඔය පේන්නේ ඉන්නේ. එයා තද දුමුරු පාටට හුරුයි. ඒ වගේ අපිට මේ ඇත්තෙන්ම මේ පැස්පරන් සඳහන් කිරීමේදී ලෝකේ ඉතාමත්ම වේගයෙන් දිය හැමි පක්ෂියා ඒ වගේම ලෝකේ ඉතාමත්ම අධික මේ විශාලම බිත්තර දමන සත්ත්වය හැටියටත් අපිට මෙයා මේ පැස්පර සඳහන් කරන්න පුළුවන්. වරකට බිත්තර එක වරකට සාමාන්‍යයෙන් බිත්තර 20කට ආසන ප්‍රමාණය. ඔය බලන්න මෙතන අපිට ඒ වගේම මේ ඌරු ඒ වගේම මේ සීබරක් ඉන්නවා. ලෝකේ ඉතාමත් අලංකාර සත්ත්ව කොටසක් තමයි මේ සීබරාවන් අපිට හඳුන්වා දෙන්න පුළුවන් නේ. කඳුකර ප්‍රදේශවල ඒ රටවල ඉතාමත් අධික වේගයෙන් දිය යෑමේ හැකියාව මේ ගුවානුකෝ කියන සත්ත්ව කොටසවල තියෙනවා. ඔවුන්ට එම කඳු මුදුන් වල ගල් සහිත පර්වතවල ඔවුන්ට ඉතාමත් වේගයෙන් කියන්නේ පැයට කිලෝමීටර් 55ත් 60ත් අතර වේගයෙන් දිය යෑමේ හැකියාව තියෙන සත්ත්ව කොටසක් මොවුන්. ඒ වගේම තමයි මොවුන් බියටපත් වුණාට පස්සේ ඔයාලා හොඳට බලා ගන්න බියටපත් වුණාන් පස්සේ මොවුන් කෙල ගන්නවා. වැවෙන්නේ දල සත්ත්ව දල තමයි විශාලව වැවෙන්නේ. ඔයාලට ඔය ඉස්සරහින් ඉතාමත්ම ඔවුන් සතුටින් ඉන්න ආකාරයේ අපට දැක් ගැනීමේ හැකියාව තියෙනවා. වොන්ට වැස්ස වැහැප නිසා වොන්ට මෙම අවස්ථාවේදී ඉතාමත්ම හොඳ මේ අවස්ථාවක්. ඒ නිසා තමයි වොන් සතුටින් එකතු වෙලා මේ ස්ථානෙ ඉඳලා ඔවුන් ඉන්නේ.